ආදුරත්ම කියලා මේ හිත තවමත් හිඳී බලා. හල්ලෝ ලස්සන ළමයෝ වෙල්කම් බැක් මයි YouTube channel. ඔන්න ඉතින් සතියකට විතර පස්සේ අදත් අලුත් මලුත් ව්ලොග් එකකින් තමයි ස්ටඩි ව්ලොග් එකකින් තමයි ඔයාලා එකතු වෙන්නේ. උදේ 4:10ට විතර පටන් ගත්ත ගමන් දවල් 1 විතර වෙනකන් කොහොම හරි ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරා. කොහොම හරි මුලින්ම අපි වැඩ කරන්න කලින් to-do list එකක් හදාගෙන දවස ප්ලෑන් කරගෙන වැඩ කරනවා නම් ගොඩක් ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන්. මොකද හේතුව එතකොට අපිට මේ වෙලාවට කරන්න වැඩක් තියෙනවා. එතකොට අපිට නිකන් එන ටයිම් එකක් නෑ. නිකන් ඉන්න ටයිම් එකක් හදා ගන්න ඕනේ. ඔය ප්‍රොමඩෝරෝ ටෙක්නික් එකට වැඩ කරන කෙනෙක් නම් විනාඩි 25ට විනාඩි 5 චූටි බ්‍රේක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ. ඔය තියෙන්නේ මගේ ප්ලෑන් එක. මගේ ප්ලෑන් එක නම් පොඩ්ඩයි. මොකද මම අද පොඩ්ඩක් සික් වෙලා ඉන්නේ. කියන්නේ අසනීපෙන් ඉන්නේ. ඒක නිසා මුලින්ම මම සාමාන්‍යයෙන් මට ලේසි වගේ. මොකද උදේ පාන්දර කියන්නේ අපි චුට්ටක් ඉතින් කම්මැලි නිදිමතයිනේ. අනිත් එක මේ දවස්වල හීතලයි අපිට කොටාරියක්. ඊටසේ මං කරගෙන ආවේ ජර්සි දාගෙන එක like ජපන් ලයිෆ්. මොකද මේ දවස්වල නිකන් අර හෙන කෝල්ඩ් සීසන් එක වගේ. ඉතින් ඒ වුණාට ඉතින් vlog එකක් රෙකෝඩ් කරපු නිසා මට මේක අතාරින්නත් බෑ. ඊට පස්සේ කොහොමද ජර්සියක් දාගෙන ඇවිල්ලා ප්ලේස් එකක් වෙනස් කරගත්තා. මොකද මං කිව්වනේ මං අසනීපෙන් ඉන්නේ කියලා. ඒක නිසා එක තැන ඉඳන් වැඩ කරන්න අමාරුයි. ඔයාලත් කියන්නේ එකම තැන ඉඳන් උදේ පාන්දර වැඩ කරද්දි නිදිමත වගේ එනවා නම් ඔයාලා ප්ලේස් එක වෙනස් කරලා බලන්න. ස්ටඩි කරනකොට ඒකත් ප්‍රොඩක්ටිව් වෙයි. ඊට පස්සේ අනේ මගේ යාළුවා අසිනී මට හොඳම ටියුට් එකක් ගෙනහලා දුන්නා. ඉතින් ඒ දෙක කරලා එයාට දාන්න ඕනි. මම පිටු දැනට 2ක් විතර කරා. මම ඔයාට ඉක්මනට ඒ ටික දාන්නම්. ඉතින් ඒක කරා. ඊට පස්සේ කොහොම හරි උදේ වෙලා ඒ කියන්නේ වැඩ ටික කරගෙන යනකොට මම පොඩි නිින්දකුත් දාගත්තා විනාඩි 20ක විතර. ඊට පස්සේ කොමරි ඇහැරලා බලද්දි උදේ වෙලා. ඊට පස්සේ ඉතින් හිරු කුමාරයාට කාමරේට එන්න ඔයාලත් අමතක කරන්න එපා. ඊට පස්සේ කොහොම හරි ටී එකක් හදලා දුන්නා. මම ඒකත් බීලා පොඩ්ඩක් ඉතින් අහස බලන්න එළිය පැත්තටත් ගියා. ඉතින් හරිම ලස්සනයි cloud never lie කියනවා වගේ. ඉතින් හස් දිහාත් බලාගෙන හිටියා. ඊට පස්සේ කොහොම හරි ලැප්ටොප් එකත් ඕපන් කරගෙන ඒකේ අර මේ අම්මගේ පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරලා දුන්නා. යාට අර ඇප්ලිකේෂන් එකක් හදලා දෙන්න කිව්වා ප්‍රී ස්කූල් එකේ. ඒක කර තමයි හිටියේ. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මේ වගේ කෝසි aesthetic videos බලන්න එකතු වෙලා ඉන්න. ඉතින් අපේ චෙරි ගහේ චෙරි හැදිලා රෙඩ් කලර් බල්බ් දාලා වගේ. ඉතින් හරිම ලස්සනයි. රසට වඩා ලස්සනයි. ඉතින් මම ගියා ඉතින් මේ පැත්තට චෙරි ගෙඩ්ජ් එකක් කඩාගෙන එන්න. කොහොම හරි මං එකම ක්ලිප් එක දෙපාරක් ඇඩ් කළාද කොහෙද කමක් නෑ. ඔයාලා බලන්නකෝ අපේ ගෙදර ගහේ මේ දවස්වල චෙරි හැදලා ගෙදර ළඟ ඉන්න අයට නම් ඔන්න ඇවිල්ලා කඩාගෙන යන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒක රිලැක්ස් වෙන්නත් එක කියලා හිතාගෙන මම එළියට ආවා. මොකද අර නිින්දත් ඇහැරලා අසනීපෙන් ඉන්නේ. මට මාර හීතලක් තිබ්බේ අද. හරිද? ඊට පස්සේ ඉතින් හීතලයි කියලා වැඩත් හරින්න බෑනේ නේද ලස්සන ළමයෝ. මං ටයිම් එක ඇඩ් කරලා තියෙන්නේ අර මුල් ක්ලිප් එකේ විතරයි. ඒකට සෝරි වෙන්න ඕනි. ඊළඟ වීඩියෝ එක ලස්සනට අපි ටයිම් එකක් දාගෙන වැට්ටික් කරගෙන යන් ඉස්සරහට. ඉතින් ඔයාලා අපිට මතක් කරනවා WhatsApp channel එකටත් ජොයින් වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒකට ජොයින් වෙන්න. ඉතින් අපි පවුලේ අයට උදව්වක් විදිහට අම්මට උදව්වක් විදිහට අපිට පුළුවන් තරම් අම්මට උදව් වෙන විදිහට මිදුරතු ගාලා ගේ අතු ගාලා දෙන්න අමතක කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කොහොම හරි කම්මැලි නිසා මම කරපු වැඩේ තමයි පාන්දර උනත් කමන්නේ කියලා නෑගත්තා. ඊට පස්සේ ඔන්න නාගෙන ඉතින් ඇවිදා පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද ගර්ල් කෙනෙක්නේ අපි ස්කින් කෙයාර් කරන්න එපා අනිවාර්යයෙන්. කොහොම හරි අර ජනේලේ තියෙන්නේ දකුණු වම් පැත්තට වෙන නිසා කොහොම හරි හිරු එළිය මූණට ඇවිල්ලා මාව නිකන් අර එක පැත්තකින් රත්තරන් පාට වගේ පේනවා. ඊට පස්සේ කොහොම හරි අපි ලිප් බාම් එක ඇප්ලයි කරගෙන ඔයාලා ඉතින් අර එදිනදා ඇප්ලයි කරන දේවල් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඔයාලා මගේ රූම් ටුවර් එකක් කියලා තිබ්බනේ. රූම් ටුවර් එකක් මම මේ මාසේ අන්තිම වගේ දෙන්නම්.
නම් ඉතින් ඒකට ඔයාලගේ සපෝට් එක ඕනේ 2k subscribe. ඉතින් 2k subscribe වෙන්න ඔයාලට පුළුවන් යාළුවෝ 5 දෙනෙක්ටවත් අඩුම කියලා subscribersලා එකතු කරගන්න. ඉතින් ඔයා මගේ vlog එක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ ලස්සන aesthetic cozy vlogs ඉක්මනටම ගේන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා යාළුවන්ටත් subscribe කරන්න කියන්න. ඊට පස්සේ තමයි අපි වැඩ කරනකොට 5 ටෙක්නික් එක ඔයාලා දන්නේ නැත්නම් ඒකත් පොඩ්ඩක් යූස් කරලා බලන්න. ඒ කියන්නේ විනාඩි 5ක් හිතනවා අනේ මම මේ විනාඩි 5 ඇතුළත කොහොම හරි හොඳට වැටික් කරගන්නවා කියලා. ඊට පස්සේ දන්නේම නැතුව විනාඩි 5 ඒවා 55 විනාඩි 5 ඒවා අපේ විනාඩි 5 ඒවා ගොඩක් ගත කරපුවම අපිට දන්නේම නැතුව පැයක් ගප පාඩම් කළා. ඒ වගේම තමයි ඔයාලට ෆෝන් එක නැත්නම් ලැප්ටොප් එක තියෙනවා නම් අපිට පුළුවන් ටයිමර් ලයින් එකක් දාගෙන ස්ටඩි කරන්න. එතකොට කොහොමත් අර අපිට ටයිම් එක පේනවනේ. එතකොට මට අනුව මම ඔය දැන් කරන්නේ විචාරයක් ලියන එක. මම මාර විදිහට ඒ කියන්නේ මේ හෙන්නට මහන්සි වෙලා කියන්නේ අකුරු බලන්නේ නැහැ නේ ළමයි විචාර වලට. ඒක නිසා ඉක්මනට ලියන එකයි තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා මම හෙන වේගෙන් ලියුවා. මොකද තප්පර ගාන යනවා මට පේනවා මගේ ඉස්සරහම. කවි පාඩම් කරපු එක තමයි ඔයාලා ඔය දැක්කේ. ඊට පස්සේ මම කාටුන් බැලුවා. ඉතින් දැන් කොහොම හරි ටිකක් අර වැඩ කෙරුණා වගේ කියලා මගේ මනසට දැනුණානේ. ඉතින් ඔයාලටත් මම කියන්නේ සාමාන්‍යයෙන් අර මනසට තෘප්තියක් ආපුවම මම මේ වැඩ ටික කරානේ කියලා මනසට බ්‍රේක් එකක් දෙන්න. ඊට පස්සේ හයිඩි කතාපත කියෙව්වා. ඒක හරිම ලස්සනයි. ඉතින් කොහොම හරි දන්නේම නැතුව මම පැයක් පාඩම් කළා. ඉතින් ඔයාලත් ටයිම් ලයින් එකට වැඩ කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ කොහොම හරි ඔයාලා මේ එක දිගට මගේ vlogs බලුවනම් මේ දවස් ටිකේ මේ වැස්ස අපිට හැමදාම වහිනවා. දැන් ඉතින් ඒකත් අර හෙන අමුතු වීඩියෝ එකක් තමයි. ඒ වුණාට ඉතින් අනේ වන්ද ෂොක් ඉතින්. ඊට පස්සේ ඔන්න මම ඔයාලට පොඩ්ඩක් රූම් එක පෙන්වන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඔයාලට අමතක වෙන කරුණු ඔන්න ඔය විදිහට බිත්තිය ගහගන්න පොඩ්ඩක් ඉතින් අම්මගෙන් බැනුම් අහන්න වෙයි බිත්තිය සවුත් වෙනවා කියලා. ඒ වුණාට ඉතින් අපි වැඩ කරන්න ගන්න බෑ. ඊට පස්සේ කොහොම හරි ක්ලාස් එකේ නම් ටිකයි බැලුවේ. ඊටු ටික තව රෙකෝඩින් එක බලන්න තියෙනවා. බයි බයි ලව්ලි. ක්ලාස් අස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ටේක් කෙයාර්.